තෙරුවන් සරණයි පින්වත්නි. අපි දේශනා මාලාවක් ඉදිරිපත් කරන් යනවා. නිවන් දකින්නට කෙටි මාර්ගය නැත්නම් කෙටි මඟ කියලා. ඒකේ දෙවෙනි වීඩියෝ එකත් ඉදිරිපත් වෙලා තියෙනවා බලන්න. ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා මට දේශනාවල ලියලා තියෙනවා. මේ ආස්වාද ආදීනව නිස්සරණ. මේ ගැන කෙටි විග්‍රහයක් කරලා පැහැදිලි කරලා දෙන්නට තමයි උත්සාහ කරන්නේ. මොකද මේවා විග්‍රහ කිරීම තුළින් කෙනාගෙන් කෙනා විස්තර කරන්නේ විවිධ අර්ථකථන දෙමින්. නමුත් බොහෝ දෙනෙක් පොතජන පිරිස. ඒ නිසා මේ ආස්වාද ආදීන නිස්සරණය තුළින් නිවන් දකින්නට පුළුවන්. ආස්වාද ආදීන නිස්සරණ තුළින් නිවන් දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ පින්වත්නි. එතකොට මේක මම දේශනා ගණනාවක් මගේ ශ්‍රවණයට අහු වුණා. එක ආකාරයෙන් විග්‍රහ කරනවා. පින්වත්නි, ආස්වාදය කියන්නේ මොකද්ද? සතුට, ප්‍රීතිය, සැනසුම, සැපය, තමන්ගේ යහපත් පැවැත්මට සමගිය, සමාදානය, සහජීවනය, එකමුතුකම, මිතුරුකම, මේ සියල්ලක්ම වැලක් වශයෙන් ගත්තාම ආස්වාදයන් තමයි. කාටවත් ඒක නෑ කියන්නට බෑ. මිතුරුකමින් තමයි ලැබෙන්නේ මොකද්ද? සතුටක් ලැබෙනවා. එතකොට සහෝදර බැඳීම තුළින්, දෙමාපිය බැඳීම තුළින්, බිරිඳ සැමියාගේ බැඳීම තුළින්, දරුවන්ගේ දෙමාපියන්ගේ බැඳීම තුළින් හටගන්නේ මොකද්ද? ආස්වාදයක් නෙවෙයිද? සතුටක් නෙවෙයිද? මේ වචනයි තේරුම් කරගන්න ඕන පින්වත්නි. මේ ලැබෙන සතුට පිළිබඳව තමයි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. මම කලින් දේශනාවලත් කියලා තිනවා. එදාට පැවතිද භාෂාව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒක අදට ගලපා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා නිවන වැහිලා. ඒකයි වෙලා තියෙන්නේ. මේ ආස්වාද කියවා මිනිස්සු අමුතු එකක් හිතනවා. ආස්වාදේ තමයි පින්වත් මේ සියල්ලම. මිල මුදල් වැඩේදී ආස්වාදයක් ලැබෙනවා. ප්‍රීතියක්, සතුටක් ලැබෙනවා. තමන් හිතපු බලාපොරොත්තු සිතුම් පැතෙන් ඉටුවේදී ආස්වාදයක් ලැබෙනවා. සතුටක්, ප්‍රීතියක් ලැබෙනවා. තමන්ගේ දරුවන් සමාජයේ ඉගෙන ගද්දී, ලොකු තනතුරු වලට යද්දී, යාන වාහන ගද්දී, වැදගත් විවාහයක් කරගද්දී, වටිනා විවාහයක් කරගද්දී ආස්වාදය, සතුටක්, ප්‍රීතිය ලැබෙනවද නැද්ද පින්වත්නි? ලැබෙනවා. දානයක් දෙනකොට, පින්කමක් කරනකොට ප්‍රීතියක් උපදින්නේ නැද්ද? සතුටක් උපදින්නේ නැද්ද? මේකට ආස්වාදය කියලා කිව්වා පින්වත්නි. නමුත් මේ ආස්වාදය ලැබුවට පින්වත්නි ආදීනව තේරෙන්නේ නැහැ. ආදීනව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු ජනයාට පොදුයි. වර්ග ભેද, ಜಾති ભેද, කුල ભેද, ආගම් ભેද, පක්ෂපාත මේ කිසි දෙයක් නැහැ.
ලෞතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්ම ඕන කෙනෙකුට ඇසුරු කරගෙන ජීවිතය සකස් කරගන්න පුළුවන්. එහෙම එකක්. මේක දර්ශනයක්, බුද්ධ දර්ශනයක්. දර්ශනය කියන්නේ මොකක්ද? දැකීම. ලෞතුරු තථාගතයන් වහන්සේ දැකීම තමයි මේ ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ. මේ බුද්ධ දර්ශනය කියන එකටත් මිනිස්සු විවිධ කතන්දර කියනෝනේ පින්වත්නි. අපිට ඒවට ගැටලු නැහැ. අපි ඒවට ගැටෙන්න යන්නේ නැහැ. නම් මම ඔබට කියලා දෙන්නේ. මේ ආස්වාදය කියලා දෙයක් බුදුහාමුදුරුවෝ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළා නැහැ. එහෙම තියෙනවා නම් කවුරු හරි මට කතා කරලා හරි කියන්න. මං හිස පාත් කරලා අවංක පිළිගන්නවා. ආස්වාදය කියන්නේ ප්‍රීතිය, සතුට, සැනසුම. තමන්ගේ හිතේ සැනසුම. මේ ස්වභාවය ලෞතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්ද පින්වත්නි. වීඩියෝ එක කට්ටේ වගේ වෙනම එකක් යටින් වැටුණා. මොකද්ද මන් දන්නේ මට තේරෙන්නේ. මට හරියට වීඩියෝ එකක් කරගන්න සහයෝගය දෙන්න කෙනෙක් නෑ පින්වත්නි. නැත්තම් මේ ධර්මයේ ලෝකෙට ලොකුම සුන්දරත්වයක් ගේනවා. චූටි ෆෝන් එකකින් කරගෙන යන්නේ මේක. වැඩක් නැති දේවල්ට නම් උදව් කරන්න ඕන තරම් පිටිස ඉන්න. කට්ටුනොත් පින්වත්නි මේක ඉතුරු කොටස බලන්න. අසනීපෙන් ඉන්නේ. එතකොට මේ ආසාදේ නැහැ කියලා බුදුජානන් වහන්සේ දේශනා කරන්නේ. බුදුජානන් වහන්සේත් ඒ ආසාදේ වින්දා. කෑමේ රසය නිසා ප්‍රීති වුණා. රසනහර පිනා ගියා. තමන් උපන් ගමන් හමාගෙන ආපු සුළඟ ඇඟේ ගැවටෙද්දී උන්වහන්සේ සතුටු වුණා, ප්‍රීති වුණා. විශාලා මහනුවර දෙස ආපහු හැරිලා බලන උන්වහන්සේ සතුටු වුණා. විශාලා මහනුවර සුන්දරත්වය දැකලා. උන්වහන්සේ මේ ආස්වාදයේ සතුට ප්‍රීතිය වින්දන පින්වත්නි. අපි අද මිත්‍යා දෘෂ්ටිගත වෙලා කන්නේ නැහැ, බොන්නේ නැහැ, සන්තෝෂ වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ, ප්‍රිය සම්භාෂණ වලට යන්නේ, අඳින්නේ, පළඳින්නේ, යාන වාහන පාවිච්චි කරන්නේ. මේ ධර්මයේ තුලද මේ ඉන්නේ? මිත්‍යාව තුල පින්වත්නි. ආශාදයක් තියෙනවා, ආදීනෙවේ දැනගන්න ඕනේ. මොකක්ද ආදීනෙවේ? මේ ආශාදයේ සුළු මොහොතකින් වෙනස් වෙනවා. මේ වෙනස් වීම තුල දුක හට ගන්නවා. කිටි උදාහරණයක් කියන්නම්. ඔබට හරි සතුටුයි ලස්සන වාහනයක් ගන්න. ඔබ කෝටි ගාණක් වියදම් කරලා ලස්සන වාහනයක් ගන්නවා. ඔබ ඔක පිය දානවා, පොලිස් කරනවා, හරි පරිස්සම දෙමින්ද දෙන්නේ නැහැ, දූඩිය දෙන්නේ හරි පරිස්සමට දෙනවා. බැරි වෙලාවක හැප්පිලා කුඩු වුණොත් ඔබට මොකද වෙන්නේ? හේන දුකක් ඇති වෙනවා. කන්නේ නැහැ, බොන්නේ නැහැ. සති ගණන් ඔබ දුක් විඳිනවා. නමුත් ඔබ ඒ වාහනේ ගද්දී ඔබ හිතුවනම් මේක කවදා හරි දිරනවා, මේක හැප්පෙනවා, කැඩෙනවා, තැලෙනවා, පොඩි වෙනවා. ඒක මම දැනගෙන මගේ පාවිච්චියට පමණයි මේක ගන්න කියලා හිතුවා. ඔබට දුකක් හටගන්නේ. ඔබ දැනගෙනයි පින්වත්නි කරන් තියෙන්නේ. මේකයි ධර්මයේ කියන්නේ. මේකයි ආස්වාදේ ආදීනවේ කියලා කියන්නේ. මේ ආදීනේ දකින්නකොට නිස්සාරණේ සිද්ධ වෙනවා. මොකද්ද? ඒ තුල සැරිසරන ස්වභාවයේ ආස්වාදේ ආදීනවේ දකින්නකොට ඒ තුල සැරිසරන ස්වභාවය නැති වෙලා යනවා. සැරිසරන ස්වභාවය නැති වෙද්දී මොකද පින්වත්නි වෙන්නේ? සංකාර ගොඩ නැගෙන එක නැති වෙනවා. විඥානේ සකස් වෙන එක නැති වෙනවා. නැවත මව කුසයක උප්පත්ති කර යන එක නැති වෙනවා. මේ නිවනට කෙටි මාර්ගයේ තුන්වෙනි වීඩියෝ එක. ආශාද